සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ බුද්ධිය පරීක්ෂා කරන්න අලුත්ම ටෙස්ට් එකක්. මේකේ තියෙනවා ප්‍රශ්න 10ක්. අපි බලමු කාටද මේ ප්‍රශ්න 10ටම හිතලා උත්තර දෙන්න පුළුවන් කියලා. මගේ වයස අවුරුදු 10ක් වන විට මගේ මල්ලිගේ වයස මගේ වයසෙන් අඩක් විය. දැන් මගේ වයස අවුරුදු 40ක් නම් මල්ලිගේ වයස කීයද? පිළිතුර අවුරුදු 35යි. පහද සංඛ්‍යා රටාවේ හිස් තැනට එන සංඛ්‍යාව කුමක්ද කියලා අනුමාන කරන්නකෝ බලන්න. පිළිතුර 42යි. දෙකේ ගුණාකාරයෙන් වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. තාත්තා කෙනෙකුට දුවලා 5 දෙනෙක් ඉන්නවා. හැම දුවෙකුටම එක සහෝදරයෙක් ඉන්නවා. එහෙනම් ඒ තාත්තට ඉන්න මුළු ළමයි ගන්න කීයද කියන්නකෝ. පිළිතුර 6යි. දුවලා 5 දෙනාටම ඉන්න එකම සහෝදරයා. ගසක අත්තක කුරුල්ලන් 15ක් ඉන්නවා. අමල් ගල් කිහිපයක් අරගෙන දෙදෙනෙක් මරලා දානවා. එතකොට ගසේ අත්තේ කුරුල්ලෝ කී දෙනෙක් ඉන්නවද? කුරුල්ලෝ බිඳුවයි. ඔක්කොම කුරුල්ලෝ ඉගිල්ලා ගියා. නයනී දවසට 10 පාරකට වැඩිය කොණ්ඩේ කපනවා. හැබැයි නයනී දවසේ වැඩට ඉවර වෙලා කණ්ණාඩියේ මුහුණ බලද්දි නයනී කොණ්ඩේ තාමත් ඒ විදියමයි. ඒ ඇයි ඒ? හේතුව තමා නයනී කොණ්ඩේ කපන පුද්ගලයා. ඔයාට තියෙන එක දෙයක් කවදාවත් කාටවත්ම හොරෙන් ගන්න බෑ. ඔයාලා හිතන්නේ ඒ දේ මොකක් වෙන්නේ නැතිද? ඒක තමයි ඔයාගේ දැනුම. උගතමනා ශිල්පයමයි මතුර කෙනා. අවුරුද්දකට මාස 12ක් තියෙනවා. මාස 12න් දින 31ක් තියෙන මාස 7ක් තියෙනවා. අවුරුද්දට දින 28ක් තියෙන මාස කීයක් තියෙනවද? මාස 12යි. හැම මාසෙටම දින 28ක් තියෙනවා. විමල්ගේ පුතාට පුතුන් 5 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ නම් පිළිවෙලින් නිමල්, කමල්, සුනිල්, අමල් වේ. එහෙනම් 5 වෙනි පුතාගේ නම මොකද්ද? පුතාගේ නම තමයි බිමල්. පිත්තක් සහ පන්දුවක් යන දෙකෙහිම මුළු මිල රුපියල් 1100යි. පිත්තේ මිල පන්දුවේ මිලට වඩා රුපියල් 1000ක් වැඩි නම් පන්දුවේ මිල කීයද? පිත්තේ රුපියල් 50යි. පන්දුව 50යි නම් පිත්තේ 1050යි. විදුලි දුම්රියක් දකුණු දෙසට ගමන් කරන්නේ නම් එහි දුම ගමන් කරන්නේ කුමන දිශාවටද? පිළිතුර හරිම සරලයි. කිසිම දිශාවකට නෙමෙයි. මොකද විදුලි දුම්රියක දුම ගමන් කරන්නේ නැහැ. ඔයාලා මේ ප්‍රශ්න 10ටම හරියට උත්තර දුන්න නම් ඒක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තව මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.